ඔව් අද අපි බලන්නේ FPGA එක භාවිතා කරලා ස්විචස් සහ LED යූස් කරලා ස්විච් වලින් කමාන්ඩ් එක දැම්මට පස්සේ LED පත්තු කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්, සරල ප්‍රෝග්‍රෑම් එකක්. අද විශේෂත්වය තමයි අපි මේකට යූස් කරන්නේ FPGA බෝඩ් එකක්. ඔයාලා සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් එකේ Arduino mic controllers, Arduino වගේ mic controllers පාවිච්චි කරලා හැබැයි Arduino වලට වඩා විශේෂයෙන් මේක විශේෂත්වයක් තමයි අපි අද කරන්නේ සරල ප්‍රෝග්‍රෑම් එකක් වුණාට මේක විශේෂත්වය තමයි ඔබ මේක භාවිතා කරලා අපිට කරන්න පුළුවන් හાર્ඩ්වෙයාර් කස්ටමයිසේෂන් එකක් කරගන්න පුළුවන්. හાર્ඩ්වෙයාර් කස්ටමයිසේෂන් එකක් කියලා කියන්නේ අපිට අවශ්‍ය විදියට ටයිමර්ස්, කවුන්ටර්ස්, ඒ වගේම අපිට අවශ්‍ය විදියට මල්ටිප්ලෙක්සර්ස්, ෆ්ලිප් ෆ්ලොප් ඒ වගේ ඒවා ඩිසයින් කරගන්න පුළුවන් වෙනවා. ඉතා ලේසියෙන් මෙන්න මේ FPGA බෝඩ් එක තුල. එතකොට අපි මේකට භාවිතා කරන්නේ ලැන්ග්වේජ් එක තමයි හાર્ඩ්වෙයාර් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන්නේ VHDL කියලා. එතකොට ඇත්තටම මේක ඩිසයින් කරද්දී අපිට භාවිතා කරන්න පුළුවන් තව ලැන්ග්වේජ් එකක් තියෙනවා Verilog කියලා. අපි අද භාවිතා කරන්නේ VHDL ලැන්ග්වේජ් එක භාවිතා කරලා ඉතා සරලව කොහොමද LED එකක් ස්විච් අප් මාර්ගයෙන් දල්වා ගන්න කියන එක තමයි අපි අද බලන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔයාලා භාවිතා කරන වෙන මයික් කන්ට්‍රෝලර් එකක් ගත්තට පස්සේ මයික් කන්ට්‍රෝලරේ ගත්තට පස්සේ ඒකේ පැරලල් ප්‍රොසෙසින් නෙමෙයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙන්න මේ මයික් කන්ට්‍රෝලර් ඇතුලේ අපිට පැරලල් ප්‍රොසෙසින් කරගන්න FPGA එක ඇතුලේ අපිට පැරලල් ප්‍රොසෙසින් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වැදගත් චිප් එකක් ගැන තමයි අපි කතා කරන්නේ. හරි අපි බලමු මේකේ කොහොමද කමාන්ඩ්ස් ලියවෙන්නේ කොහොමද කියලා. හරි අපි දැන් ඔයාලට පේනවා අපේ ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක කොහොමද තියෙන්නේ කියලා. ඒකේ පළවෙනි ලයින් එකයි දෙවෙනි ලයින් එකයි ඔයාලට පේනවා. ඒකේ තියෙන්නේ ඇත්තටම ලයිබ්‍රරි එකක් ඇඩ් කරලා තියෙන්නේ. එතකොට ඔයාලා C ලැන්ග්වේජ් එකකින් කලින් ප්‍රෝග්‍රෑම් කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාලට මතක් වෙන්න ඕන hash include කරලා අපි libraries header file include කරන්නේ. ඒ වගේ මෙන්න මේකේ අපි library file include කරන්නේ HTML ලියනකොට මෙන්න මේ විදියට. එතකොට stdlogic 1164 කියන IEEE stdlogic library එක තමයි අපි use කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම ඒකේ කියනවා ඒකෙන් තමයි අපිට std logic වලට අවශ්‍ය වෙන function operations ඒකේ තියෙන්නේ. ඒ library එක තමයි අනිවාර්යෙන්ම VHDL ලියනකොට මේ library එක include කරගන්න එක අනිවාර්ය වෙනවා. හරි ඊට පස්සේ අපි ගමු මෙතන ලියලා තියෙනවා entity එකක් කියලා එකක් ලියලා තියෙනවා. ඊට පස්සේ architecture කියලා එකක් ලියලා තියෙනවා. ඊට පස්සේ entity වෙන්නේ මොකද්ද කියලා අපි බලමු. entity වෙන්නේ අපි සිස්ටම් එකේ අපි ගත්තොත් අපි එක ඉන්පුට් අවුට්පුට් තියෙන ඩිවයිස් එකක් ගත්තට පස්සේ ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් එකේ සර්කිට් නේම් එක තමයි අපි entity දක්වලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි පෝට් කියන තැන්වල ඉන්පුට් පෝට් එකයි අවුට්පුට් ලයින් එකයි දීලා තියෙනවා. SW කියලා කියන්නේ ස්විච් වලින් ඉන්පුට් කරන ටික තමයි ඉන් කියලා දීලා තියෙන්නේ. LED R කියලා තියෙන්නේ රෙඩ් LED වලට අවුට්පුට් කරන්න ඕන කියලා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි VHDL ලියනකොට entity ලියාගන්නේ. එතකොට පෝට් එක කියලා ලියලා SW කියලා ලියලා SW වෙනුවට ඔයාලට වෙන නමක් යූස් කරන්න පුළුවන්. LDR වලට වෙන නමක් යූස් කරන්න පුළුවන්. මම මේකේ SWLDR කියන නම යූස් කරලා තියෙන්නේ. මම ඉස්සරහට පෙන්නනවා header අපි ෆයිල් එකක් කියන්නේ මේක pin assignment කියලා concept එකක් තියෙනවා. pin assignment කරනකොට SWLDR කියන එකේ ලේසි අපිට pin assign කරන්න. මොකද අපිට මේ manufacture Altera කියන chip board එක තමයි පාවිච්චි කරන්නේ. D2 board එකේ manufacture අපිට දීලා තියෙනවා
ෆයිල් එකක් එක්සෙල් ෆයිල්ලයක් එක්සෙල් ෆයිල් එකම ඉම්පෝර්ට් කරලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න යන්නේ. එතකොට ඉතා ලේසියෙන් අපිට මේකේ ඉන්ඩිවිජුවල් පින් අසයින් කරන්න යන්න ඕනේ. අපිට ඒ ෆයිල් එක පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන්. ඒක නිසා තමයි අපිට මේක SWLDR ගේ නම් වලින්ම මම දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලට තියෙන std logic vector කියලා තියෙනවා. ඒක තමයි සිගනල් නේම් එක. ලොජික් වෙක්ට එකක් කියලා කියන්නේ අපි ඇරේ එකක් ලියන්නේ C වලින් එන්නේ වගේ ඇරේ එකක් තමයි ලියලා තියෙන්නේ. 17 down to 0 කියන්නේ අර most significant bit එක වම් අත පැත්තට least significant bit එක දකුණු අත පැත්තට තියෙන විදිහට තමයි 70 down 0 down to 0 කියලා විදිහට ඇරේ එකක් ලියාගන්නේ අපි VSTL පාවිච්චි කරලා. එතකොට SW කියන එකෙන් in එකක් තියෙනවා. එතකොට LDR කියන එකෙන් output එකක් තියෙනවා. හරිද? එතකොට std logic කියන එකේ තේරුම තමයි මේකේ තියෙන පුළුවන් අපිට අපි සාමාන්‍ය ලොජික් එකක තියෙන පුළුවන් මොනවද තියෙන පුළුවන් දේවල් ටික 1 and 0 නේ. එතකොට ඊට අමතරව වෙන දේවලුත් තියෙන පුළුවන් කියන එක තමයි මේ std logic කියන එකෙන් තේරුම. අපිට දැනට ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ. අපි මෙතෙන්දී switch එකක් සහ LED එකක් විතර භාවිතා කරන නිසා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ. උතර විශේෂයෙන් බලන්න මේ පෝට් එක ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙද්දි SW 8 වෙනි ලයින් එකේ සෙමිකෝලන් එකක් තියෙනවා ඉවර ලයින් එකේ අගට. ඊට පස්සේ 9 වෙනි ලයින් එකේ සෙමිකෝලන් එකක් නැහැ. එන්නේ මේ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ. නැත්නම් error compilation එකේදී error එකක් එනවා. හරි. ඊට පස්සේ ආර්කිටෙක්චර් එකේදී වෙන්නේ මොකද්ද? මේ SW කියන ඉන්පුට් ටික සමාන ලකුණුකුයි විශාල ලකුණුකුයි දීලා LDR එකට දාලා තියෙනවා. ඒ කියන්නේ මේ සිග්නල් එක එහා පැත්තට දෙන්න කියන එක තමයි මේ දීලා තියෙන්නේ. LDR එක LED red LED එකට ස්විච් වලින් දෙන සිග්නල් එක දෙන්න කියන එක තමයි මේ සංකේතයෙන් අපිට දක්වලා තියෙන්නේ. සමාන ලකුණක් නෙමෙයි ওই විදිහේ සංකේත අපි භාවිතා කරන්න ඕන ආර්කිටෙක්චර් එකේදී VSTL ලියනකොට. හරි. ඕක තමයි සරල ප්‍රෝග්‍රෑම. ඒතකොට ස්විච් වලින් දෙන ඒ කියන්නේ 0 ඉඳලා 17 වෙනකම් මේකේ LED ටිකුත් තියෙනවා. 0 ඉඳලා 17 වෙනකම් ස්විච් ටිකුත් තියෙනවා. ඒක ස්විච් දානකොට LED පත් වෙන තමයි red LED පත් වෙන තමයි ප්‍රෝග්‍රෑම එක ලියලා තියෙන්නේ. එතකොට ස්විච් එක එකින් එක ස්විච් එක දානකොට LED red LED පත් වෙන ප්‍රෝග්‍රෑම් එක තමයි මෙහෙම ලියලා තියෙන්නේ. ආර්කිටෙක්චර් එක විදියට ඔයාලා මේ විදියට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න අවශ්‍ය වෙනවා. හරි. ඉතින් ඔන්නෝම තමයි ස්විච් LED එකක් පත් වෙන ස්විච් එකමගේ LED පත් වෙන ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ අපි VSTL කෝඩ් එක භාවිතා කරලා. දැන් අපි බලමු කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ කියලා. අපි මේකට පාවිච්චි කරන Quartz 2 කියන software එක. අපි ඒකේ new project wizard ගිහිල්ලා අපිට මේ විදිහට project එක නමක් දෙන්න පුළුවන්. මම මේ තියෙන LED කියලා නමක් දුන්නා and switch කියලා නමක් දුන්නා. ඊට පස්සේ ඒක no කරන්න ඕන. wizard එක ඊට පස්සේ next ගියාට පස්සේ ඔයාලට එනවා device family එක තෝරන්න. මගේ family එක Cyclone 4e කියන එක. හරි. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලට පොඩ්ඩක් මෙතන look කරගන්න වෙනවා screen එක. ඉතුරු ටික බලා ගන්න. මේකේ ඉපාර බෝඩ් එකේ දීලා තියෙන chip එක තෝරගන්න එක තමයි මෙතන වෙන්නේ. ඊට පස්සේ අපි chip එක තෝරගමු. C7 chip එක තෝරගෙන next යමු. next ගිහිල්ලා next ගිහිල්ලා finish දෙන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට project එක හැදිලා තියෙනවා. ඊට පස්සේ new ගිහිල්ලා අපි VSTL වලින් program කරන නිසා මෙතන VST file එක තෝරගලා okay කරනවා. ඊට පස්සේ මෙතන ලියා ගන්න තියෙන අපිට අවශ්‍ය වෙන commands ටික ලියා ගන්න තියෙන්නේ.
හරි දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක අනුව ඉන්පුට් අවුට්පුට් අයිඩෙන්ටිෆයි කරගන්න පොඩි ප්‍රෝග්‍රෑම් එක ලියමු. මම මේකට මට ලේසි වෙන්න කලින් ලිය ප්‍රෝග්‍රෑම් එකක් මම ඕපන් කරගන්නවා. ඒකෙන් ඩේටා ටික ගන්න, කමාන්ඩ්ස් ටික ගන්න, ලයිබ්‍රරි මම කොපි කරගන්නවා. ඒකෙන් කොපි කරගෙන දාගන්නවා. ඊට පස්සේ entity එක ලියා ගන්න තියෙන අර විදියට. ඊපස්සේ entity එක ලිව්වා. එතකොට මෙතන වැදගත් වෙන්නේ entity ලියනකොට අපි ෆයිල් එක හදාගත්ත නම තමයි LED and switch කියලා. ඒ නමින්ම අපි ෆයිල් එක entity හදාගන්න වෙනවා. එහෙම ආවේ නැත එමු කරේ නැතොත් ඉතින් අපිට error එකක් එනවා. entity අඳුරගන්න බෑ කියලා. ඒ නිසා ඒ නමින්ම අපි හදාගන්න එක අනිවාර්ය වෙනවා. ඊට පස්සේ එම ලියාගත්තා. ඊට පස්සේ entity ලියාගත්ත ඊට පස්සේ code එක ලියා ගන්න ඕන. වරහනක් දා ගන්න ඕන. SW ලියාගත්තා. ඒක ඉන් කරන්න ඕන. හරි ස්ටිල් ලොජික් ලියා ගන්නවා. ඊට පස්සේ වෙක්ටර් එකක් විතර ලියා ගන්නවා. $17 කියලා. ඊට පස්සේ LED එක ලියා ගන්නවා. ඉන්පුට් එකක් අවුට්පුට් එකක් LED R වෙන්න ඕන උතන. අවුට්පුට් එකක් විතර ලියා ගන්නවා. AC logic vector කියලා. $17. මොකද අපිට මේක LED තියෙනවා 17ක්, ස්විචස් තියෙනවා 17ක්. ඒ නිසා හැම ස්විච් එකකටම LED එකක් කනෙක්ට් කරන්න ඕන නිසා ඒ විදිහම ලියා ගන්න. හරි ඒතර සෙමිකෝලන් එක දැම්මේ නැහැ. ඊට පස්සේ එන් කරලා සෙමිකෝලන් එකක් දාලා සෙමිකෝලන් එක පිටින් යන්න දාලා end LED switch කියලා ඒ වගේ entity ඉවර කරගන්න ඕන. ඊට සෙමිකෝලන් එක වැටෙනවා. ඊට පස්සේ ආකිටෙක්චර් එක ලියා ගන්න ඕන. behavior of අර නම පාවිච්චි කරන්න ඕන අපි මෙතන LED switch කියලා is කියලා LED R එකට begin කියලා ලියන්න ඕන. begin එකට switch එක එහෙම දෙන්න ඕන. ඊට පස්සේ මේක LED R වලට පස්සේ මම ඒක වෙනස් කරගන්න ඕන. LED නෙමෙයි ඒක LED R වෙන්න ඕන. ඊට පස්සේ end behavior කියලා ලියා ගන්න ඕන. හරි R කරගන්න ඕන. LED R කරගන්න ඕන. හරි දැන් හරි ඊට පස්සේ
කම්පයිල් කරන්න පුළුවන් ඔය විදිහට මේ ප්ලේ බටන් එක ප්‍රෙස් කරලා පස්සේ සේව් කරනවා සේව් කරා මෙතන එරර් එනවා අපේ කම්පයිලේෂන් එකේදී එරර් එකක් එනවා අපි සින්ටැක්ස් මොනවද වරද්දලා ලියලා තිබුණොත් හරි අපි බලාගනිමු පොඩ්ඩක් කම්පයිලේෂන් එක ඉවර වෙනකම් හරි කම්පයිලේෂන් ඉවරයි පස්සේ එතනට ගියා ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකට දාගන්න පුළුවන් hard drive select වෙන්නේ නැහැ කියන්නේ ඊපස්සේ මම කනෙක්ට් කරලා නැහැ මේ වෙලාවේ මම කනෙක්ට් කරන ගමන් හරි බ්ලාස්ට් UC බ්ලාස්ටර් කියන තමයි හાર્ඩ්වෙයාර් එක ගත්තා හරි තාම හાર્ඩ්වෙයාර් එක ක්ලික් වුණේ නැහැ හරියට හරි දැන් ටෙක් වුණා හරි ස්ටාර්ට් කරලා ප්‍රෝග්‍රස් එකෙන් බලා ගන්න පුළුවන් 100ක් කියලා පස්සේ ප්‍රෝග්‍රෑම් එක යනවා හරි ප්‍රෝග්‍රෑම් එක ගියා දැන් අපි මට ඉස්සෙල්ලා අමතක වුණා ඔයාලට පෙන්වන්න මම මේ කලින් කරේච්ච නිසා තමයි පින් අසයින්මන්ට් කරන පාර්ට් එක මං කිව්වේ අර SWLEDR කියලා දීලා තියෙන මෙන්න මේ වගේ ෆයිල් එක අපි ඉම්පෝට් කරගන්න ඕන මේ ෆයිල් එක ඉම්පෝට් කරගත්ත නිසා තමයි අපි අර SWLDR කියන නම් දෙක පාවිච්චි කරන්න පුළුවන් උනේ ඒකෙන් තමයි අපි පින් අසයින්මන්ට් පාර්ට් එක කරගන්නේ හරි දැන් ආපහු කම්පයිලේෂන් වෙලා අප ප්‍රෝග්‍රෑම් එක දාන එක තමයි කරන්න තියෙන්නේ හරි දැන් එක පින් අසයින්මන්ට් කරලා නිවැරදිව කම්පයිලේෂන් චිප් එක කෝඩ් එක ගියා දැන් අපිට සිමුලේට් කරලා බලන්න පුළුවන් කොහොමද වැඩ කරන්න කියලා මේ විදිහට ඊට පස්සේ ස්විච් එකකින් එක දැම්මට පස්සේ මේ වගේ රෙඩ් LED පත් වෙනවා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ලිව්වේ අපි ඒක මේ විදිහට ඔය කට්ටියට බලා ගන්න පුළුවන් හරි ඉතින් අද වීඩියෝ එක ඔතනින් ඉවරයි ඔය කට්ටියට තව වැඩිපුර විස්තර ඕන නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේකෙන් මොනවද තව ඔයාලා දැනගන්න ඕන මොනවද ඒ වගේ දේවල් දාන්න මම ඉදිරියේ වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා හරි ස්තුතියි